කාරුණික වාසනාවන්ත පින්වතුනි, දැන් මේ සෑම දෙනාම අද මේ නිවසට එකතු වෙලා සූදානම් වෙන්නේ, බලාපොරොත්තු වෙන්නේ මීට වර්ෂ 3කට මත්තේ තමන් නමින් පරලෝක සැපත් තමන්ගේ ආදරබර මෑණියන් වහන්සේව සිහිපත් කරලා, ඒ තමන්ගේ නැන්දලිය සිහිපත් කරලා, තමන්ගේ ඥාතිවරිය සිහිපත් කරලා, මිත්තණී ආදී වශයෙන් කල්පනා කරගෙන මාදම්පගේ චාර්ලට් ආර්යවතී උපාසිකා මාතාව ප්‍රධාන කොටගත් කුල ප්‍රවේණිගත පරම්පරානුගත ඥාති වර්ගයා සිහිපත් කරලා ඒ සෑම දෙනාටම පින් අනුමෝදන් කිරීම අරමුණු භාවයට පත් කරගෙන අද මේ නිවස තුළ මේ ආකාරයට ධර්ම දානමය පින්කමක් සිද්ධ කරලා, පිට දාන ධර්ම ආදී පින්කම් සිද්ධ කරලා ඒ තුළින් අනුමෝදන් වෙන කුසල් ශක්තිය ඒ තමන්ගේ මෑණියන් වහන්සේ ප්‍රධාන භවාන්තරගත ඥාතීන්ට අනුමෝදන් කිරීමක් අරමුණු කරගෙන මිසු ජීවත් වෙලා ඉන්න සෑම දෙනාටම ධර්ම ශ්‍රවණය පිණිස පැමිණි සෑම දෙනාටම ඥාති සමුදායන් ඉෂ්ට සිද්ධ භාවයට පත් කර මේ ලෝක වශයෙන් පරලෝක වශයෙන් තමන්ට ජීවත් වීමට අවශ්‍ය කරන ශක්තිය ගොඩනගාගෙන පින්නමති ආශිර්වාදේ නගා සිද්ධ කරගෙන මේ මානව ජීවිතයේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ පරිදි මරණින් මත්තේ ගමනට අවශ්‍ය කරන ආධ්‍යාත්මික ශක්තියයි මේ තුලින් රැස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා දාන ධර්ම ආදී පින්කම් සිද්ධ කිරීමෙන් මේ මානව ජීවිතයේ මෙලොවත් පරලොවත් දෙලොවම කිසිදු ආකාරයක බාධාවන්ගෙන් තොරව ගමන් කරන්නට අවස්ථාව සලසා ගන්න පුළුවන්කම තියෙනවා. තමන්ගේ සුඛී විහාරස්ථානීය වන හීනටියන පොග්ගුල් පුරාණ මහා විහාරස්ථානී විහාරාධිපති නායක මාහිම්පාණන් වහන්සේට මේ අත්ව ආරාධනාවන් සිද්ධ කරලා ඒ අනුව මේ නිවස තුළ ධර්ම දානමය පින්කමක් සබ්බදානං ධම්ම දානං ජිනාති කියන ආකාරයට සියලු දානයන් අතර ශ්‍රේෂ්ඨතම දානය ධර්ම දානය කුසල කර්මයක් සිද්ධ කරගෙන එහි ආනිසංස ළඟා සිද්ධ කර ගැනීම තමයි දැන් මේ වෙලාව තුළ බලාපොරොත්තුෙන් පසු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ පින්වතුනි, ධර්ම ශ්‍රවණයට පෙර බණහන්ට සුදුසු මානසිකත්වයක් තමන් තුළ ගොඩනගා ගන්න ඕනේ. අවබෝධයක් ඇති කර ගන්න පුළුවන් කලබලකාරී නැති සංයමයෙන් යුක්ත සංසුන් මනසක් ගොඩනගාගෙන ක්‍රියාත්මක වීම තමයි පළමුවෙන්ම සිද්ධ කරන්න ඕනි කාරණා. දැන් මේ වගේ පින්කම් තැන්වල පින්වතුනි සාමකාමී පරිසරයක් බොහෝ වෙලාවට හරි දුර්ලභයි. පින්කම්යක් සාමාන්‍යයෙන් අපි දකින්නේ පින්වතුනි කියන්නේ බොහෝම නිවුණු තැනක්, කලබලකාරී නැති තැනක්, කෑගොස්සන් නැති, ශබ්ද බද්ද නැති, එතකොට රණ්ඩු සරවල් නැති. එහෙමනේ අපි සාමාන්‍යයෙන් ධර්ම දේශනාවක් සිද්ධ කරන දැන් වර්තමානයේ අපි දකිනවනේ කුඩේ වෙලාගෙන පවා මිනිස්සු බණහන් මුරු වෙලා තියෙනවා. වැස්සේ අනෝලා වැස්සේ. ඒත් අපිට කිසිම බාධාවක් නැහැ. ඊ ඇතුලේ ඉඳගෙන AC දාලා වගේ දැන් මේ වෙලාවේ නේද? තීන දේශගුණ කාලගුණ தත්ත්වෙත් එක්ක සාමාන්‍යයෙන් අපිට ගෙදර දවසක පෑන් එක නැතුව ඉන්න බෑනේ. නේ නියමයි. විනාඩි 5ක් පෑන් එක නැතුව හිටියොත් එහෙනම් මොකද වෙන්නේ?
අර AC එකේ ඉඳලා එළියට වැස්සට පස්සේ පූල් එක බහිනකොට රත් වෙනවා වගේ මිනිස්සු රත් වෙනවා. හැබැයි අද බොහෝම අර සීතල දේශගුණයක් වැහිබර කාලගුණයක් එක්ක අර සියලුම වැඩ දැන් අපි කියන වැස්ස දවසට කිසි වැඩක් කරන්න බෑ කියලා. එහෙනම් අද වගේ දවසක තමයි බණහන හොඳ දවස්. හිතේ ප්‍රශ්නනේ ගැටලුනේ වැස්සට හරි ගෙදර ඉන්න ඕන සමහරක් වෙලාවට සමහර දවස්වල මිනිස්සු අර ඉස්සරහන වැස්සකටවත් ඉස්කෝලේකට ගියේ නැද්ද කියලා. නේද? ඒ වගේ සමහරක් වෙලාවට අපිට වැස්ස දවසට ගෙදර ඉන්න මිනිස්සු ඉන්නවා. ඒ වගේ මිනිස්සුන්ටත් බණ ටිකක් අහන්න පුළුවන් අද වගේ දවස්. ඉතින් කොහොම බණ අහන්නත් පින්වතුනි අහන්න පුළුවන් හිතක් තියෙන්න ඕන. සමහරක් වෙලාවට අපි ඉන්න මානසික ස්වභාවයත් එක්ක ගත්තාම බණ නෙවෙයි මොනව කිව්වත් අපේ කේන්ති ගිහිල්ලා කට පැත්තට අද කරලා නේ දැන් කේන්ති වගේ යන ස්වභාවයක් නෙති ඒ වෙලාවට බණ නෙවෙයි කයිබල කිව්වත් වැඩක් නෑ. ඇයි අහන්න තරම් මානසික මට්ටමක් ඒ බුද්ධලයා තුල නෑ. නිවෙන්න ඕනේ කියලා කියන්නේ සාමාන්‍ය ගිනි ගොඩක් වුණා ඇවිලෙන වෙලාවට තියෙන රස්නේ අලු ගොඩක් ළඟට ගියාම නෑ. ඒ වගේ බුදුහාමුදුරුවෝ දේශනා කරන පින්වතුනි අර නිවිලා අලු ගොඩ දැක්කහම හරි ලස්සනයි ආසා හිතෙනවා මිනිස්සුන්ට මේ අලු ගොඩ මේ ගිනිගත් ගින්දරත් එක්ක වැළුවාම මේ අලු කොයිතරම් සිනිඳුයිද. ඒ වගේ මේ ජීවිතත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන නිතරම දැවෙනවා, ගිනි ගන්නවා. මිනිස්සුන් ශරීරයෙන් උෂ්ණත්වය පිට කරනවා. උෂ්ණත්වය නැති වෙච්ච දවසට කියනවා මැරෙනවා කියලා. ඒ නිසා තමයි බුදුහාමුදුරේ දේශනා කළේ ආයුෂ්මාච විඥානං කියලා. ආයුෂයයි විඥානයයි දෙක එළියට ගිහිපු දවසට උෂ්ණත්වය නැති වෙලා යනවා. ඒ දෙක නිසා තමයි උෂ්ණත්වය පවතින්නේ. ඒ වගේ මිනිස් ජීවිතයක සදාචාර සම්පන්න බව පවතින්නේ. මිනිස් ජීවිතයක උත්සාහවන්ත භාවය පවතින්නේ. මිනිස් ජීවිතයක තමන් ජීවත් වී යුතු ආකාරය යම්තාද්දරට හරි අවබෝධයක් පවතින්නේ චුට්ටක් හරි අපේ හිතවල ධර්මයේ තියෙන නිසා. අපේ ජීවිතවල සීලය කියන එක ගුණ නැගිලා තියෙන නිසා. අපේ ජීවිතවල පින්වතුනි මෛත්‍රී කියන එක කරුණාව කියන එක යාන්තමට හරි තියෙන නිසා. ඒ සවාගතුන් වහන්සේ දේශනා කළේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් තමන් නැවත නැවත තමන්ගෙන් පිළිහිලා ගිහිපු යම් ගුණ ධර්ම තියෙනවා නම් ඒව පෝෂණය කරගන්න. අපේ ශරීරේ අපි පෝෂණය කරනවා කියලා කියන්නේ. පෝෂණය කරනවා කියලා කියන්නේ පවත්වාගෙන යාමට අවශ්‍ය කරන දේවල් සම්පාදනය ගොඩනගන. අවශ්‍ය දේවල් දෙනවා. ගහක් වැඩෙන්න ඕන වුණාම පොහොර දෙනවා, වතුර දානවා. ඒ අවශ්‍ය කලට අවශ්‍ය වෙලාවට අතු කපලානේ අපි ඒ ගහ සංවර්ධනය කරන වැඩෙන්න අවශ්‍ය කරන පරිසරය ගොඩනගනවා. අන්නේ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මනුෂ්‍ය ජීවිතයකටත් පින්වතුනි මේ ධර්මයේ කියන එක කොයිතරම් වැදගත් වෙනවද වටිනවද යහපත්ව ගොඩනැගෙන්න අවශ්‍ය නම් ඉතින් ධර්ම ශ්‍රවණය සිද්ධ කළා අපි කරන්න ඕනේ ඒ යහපත් වූ ආකල්ප ගොඩනගාගෙන යහපත් වූ අරමුණු බලාපොරොත්තු යහපත් ආකාරයෙන් ගොඩනගා ගැනීමට ක්‍රියාත්මක වේ. තුන්සිත භාලවාගෙන චිත්ත සම්පatti ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ඈත් කරලා අලෝභදී සමෝහාදී කුසල් අරමුණු සිත්වල පහළ කරගෙන පින් කරන්න අත්හරින්න ජීවිතයේ දේවල් වල වටිනාකම අවබෝධ කරගන්න සුදුසු මානසිකත්වයක් ගොඩනගා ගන්න චිත්ත සම්පත්තිය කායික සංවර භාවයත් වාචික සංවර භාවයත් කෙතරම් උපයෝගී කර ගන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ අනුව හිතේ සංවර භාවයෙන් යුක්ත මනුස්සයා තමන් තනට ගැලපෙන නුවණින් යුක්තව කය හසුරවා ගන්න ඉගෙන ගන්නවා. කායික සංවරයේ තියෙනකොට සමහරක් වෙලාවට අපි හිතනවා
තැනකට යන්න තැනකට ගියාම සංවර භාවය කටිනුත් තියෙන්න ඕනේ ඇඟිනුත් තියෙන්න ඕනේ. සමහර අයගේ කට සංවරයි ඇඟ අසංවරයි. සමහර තැන්වල ඇඟ සංවරයි කට අසංවරයි. ඔය දෙකටම හේතු වෙන්නේ හිතේ අසංවර භාවය කියලා බුදුහාමුදුරු දේශනා. සතුනෝ සංවර කරන ධර්ම ශ්‍රවණය කළා මානසංස බොහෝ ලෙස අවබෝධ කරගන්න පුළුවන්. සතුන්සිත පහදවාගෙන ධර්ම ශ්‍රවණය සිදු කිරීමෙන් උපදවාගෙන කුසල් ශක්තිය ඒ භවාන්තරගත මෑණියන් වහන්සේ ප්‍රධාන කොටගත් ඥාති කුල පරම්පරාවේ මේ ගියා වූ සියලු දෙනා සිහිපත් කරගෙන මේ මාදම්පගේ චාලට ආර්යවති උපාසිකා මාතාව ඒ වගේම ඒ කොරොන්සිගේ ඊසින් සිල්වා මහත්මාවන් මුතුමුනි ගුණසේන මහත්මාවන් රේන්ද හන්දියේ කොහෙද දන්නේ ඒක තියෙන්නේ නේද ඇසලින් නෝනා උපාසිකා මාතාව ඒ වගේම කොරොන්චිගේ සරත් විමලචන්ද්‍ර මහත්මාවන් මුතුමුනි ඉන්දික සුමතිපාල මහත්මාවන් ප්‍රධාන පරලෝසපත් ඥාතීන්ට පින් දෙන්න ඉතින් මේ පින්කම සිද්ධ කරන්නේ ඒ මාතාවගේ දියණිය සුජීවා පියදර්ශනී මහත්මිය ඒ වගේම මේ නිවසේ ගෘහ ප්‍රධානතුමන් ප්‍රධාන කොටගත් ඒ තුමියගේ ස්වාමි පුරුෂයාන අනිල් ජයපාල මහත්මාවන් ප්‍රධාන ඒ එතුමියගේ දියණිවරු දූ දරුවන් ඒ වගේම ඥාතිවරු බැහැණවරු මුණුබුරන් මිනිබිරියන් මේ සෑම දෙනාම එකතු පහදා වෙලා අද මේ උතුම් පින්කම සිද්ධ කිරීමෙන් උදවාගෙන කුසල් ශක්තිය ඒ පරලෝසපත් ඥාතීන්ගේ පරලෝක සුගතිය පිණිස වේවා පරලෝක සාන්තිය පිණිස වේවා නිර්වාණ සාන්තියෙන් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනාවෙන් යුක්තව සාදුකාරයක් පවත්වන්න. පින්වතුනි මම ඉස්සලා ගාථා පාඨයක් දේශනා කරන්නට යෙදුණා. ලෝතර ශාන්තිනායක බුදුරජාණන් වහන්සේගේ කාලයේ හිටපු බොහොම ධනවත් සිටුවරයෙක් තමයි මේ ව්‍යග්ධපජ්ජ කියන සිටු පුත්‍රයා. තාත්තගේ මරණයෙන් පස්සේ ජීවිතේ අවබෝධයකින් තොරව මෙලව යහපත පරලොව යහපත නොදක ජීවිතයේ ගෙවනකොට භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ සූත්‍ර පාඨයක එක කොටසක් තමයි ඒ සඳහන් කරන්න තියෙන්නේ. ඉතින් මේ සූත්‍ර දේශනාවේ බුදුහාමුදුරු දේශනා කරන මේ කුල පුත්‍රයා කියන්නේ මේ මිනිස්යාට මිනිසුන්ට තමන්ගේ ජීවිත ගොඩනගාගෙන යනකොට මෙලවත් පරලොවත් දෙලවම යහපත ගොඩනගා ගන්නට පුළුවන් හේතු වෙන කාරණාවන් කීපයක්. ඒ අතර බුදුරජාණන් වහන්සේ මෙලොවට යහපත පිණිස දේශනා කරන පින්වතුනි කාරණාවන් හතරක් මිනිස්සෙක් කළ යුතුයි. නිවැරදිව අනුගමනය කළොත් භාවිතයට ගත්තොත් ජීවිතේ කවදාවත් වරදින්නේ නැහැ කියලා. අපේ ජීවිතවල ගත්තාම වැරදිච්ච තරමක් වැරදිලා තියෙන පින්වතුනි තමන්ගේම අඩුපාඩුකම් නිසා මිසක් තව කෙනෙක්ගේ වරදක් නිසා නෙවෙයි කියලා ධර්මයේ සඳහන් කරනවා. ඒ අනුව උත්හාන සම්පදා ආරක්ක සම්පදා කල්යාණ මිත්‍රතා සමජීවිකතා ආදී කියලා බුදුහාමුදුරුවෝ කාරණා හතරක් දේශනා කරනවා. මෙලොව යහපත පිණිස පවත්වාගෙන යා යුතුයි කියලා. අපේ ජීවිතවල කොයිතරම්නම් මේ කාරණාවන් ගැබ් වෙලා තියෙනවද? මේ කාරණාවන් කොයිතරම්නම් ජීවිතවලට අපි උපයෝගී කරගන්නවද? සිහිපත් කරන්න ඕනේ, හිතන්න ඕනේ, කල්පනා කරන්න ඕනේ, බුද්ධියෙන් යුක්තව දකින්න ඕනේ කියලා භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ අනුව පින්වතුනි උත්හානීය සම්පදායෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන සංයමේන ධමේනච උත්සාහ සම්පත්තිය ජීවිතයට කොයිතරම් වැදගත්. මොකද්ද මේ උත්සාහ සම්පත්තිය කියලා කියන්නේ? මිනිස්සෙක්ගේ පැවැත්ම පවතින ඕනි කොයි ආකාරයෙන්ද අන් ඒ සකසාගත යුතු මාර්ගය තමයි බුදුහාමුදුරේ දේශනා කළ මේ උත්සාහ සම්පත්තිය කියලා. උත්සාහවන්ත මිනිස්සෙකුට ජීවිතේ කරන්න බැරි දෙයක් නෑ කියලා ධර්මයේ සඳහන් කරනවා. උත්සාහවන්ත මිනිස්සු
හැමදාම ජීවිතේ තමන්ගේ අරමුණු තමන්ගේ බලාපොරොත්තු කිසිදු ආකාරයක බාධාකින් තොරව ජයග්‍රහණය කරනව දරමින් බුදුරජාණන් වහන්සේ තමන්ගේ ජීවිතය උපයෝගී කරගෙන දේශනා කළා. ඒ නිසා පින්වතුනි අපි ජීවත් වෙනකොට අපි ළඟ තියෙන්න ඕනේ උත්සාහයක්, උත්සාහවන්ත භාවයක්, උත්ථානවතු සතිමතු සුචිකම්මස්ස නිසම්මකාරීනෝ සංයතස්සච ධම්ම ජීවිනෝ අප්පමත්තස්සේ අසෝභි වඩ්ඩති කියලා බුදුහාමුදුරු දේශනා කළා. එතකොට උත්සාහවන්ත මිනිසයා තමන්ගේ ජීවිතය ගත කරනකොට નિરાයාසයෙන් එන සෑම අභියෝගයක්ම එන සෑම තමන්ගේ ජීවිතේට තමන්ට අභියෝගයක් කියලා දැනෙන සෑම දෙයක්ම ජයග්‍රහණය කරන්ට සිහියෙන් නුවණින් යුක්තව ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ උත්සාහවන්ත මිනිස්සු ජීවිතේ කොයිතරම්නම් ප්‍රශංසාව ලැබලා තියෙනවා. පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න පෙර ගෞතම භාග්‍යවතුන් වහන්සේ පහළ වෙන්න පෙර පින්වතුනි එක පසේ බුදුරජාණන් වහන්සේ නම දවසක් තමන්ගේ භික්ෂු පිරිසක් එක්ක තවත් පසේ බුදුරජාණන් වහන්සේලා කීප නමක් එක්ක පිළිසිඟා වඩිනවා. වඩින වෙලාවේ පින්වතුනි එක දුප්පත් තරුණ කාන්තාවක් මේ පසේ බුදුරජාණන් වහන්සේලා දැකලා කල්පනා කළා තමන්ට දන් දෙන්න ආසයි, හැබැයි දෙන්න දෙයක් නැහැ. අද මම උන්වහන්සේලාට කොහොම හරි දානයක් දෙනවා කියලා හිතුවා. හිතලා මොකද කළේ? මීට කලින් තමන්ගේ හිසකෙස් මේ කාන්තාවගේ කොණ්ඩේ හරි දිගයි. එදේ සමහරක් වෙලාවට කලාකරකින් තමයි කොණ්ඩේ දිග කාන්තාව දකින්න ලැබෙන්නේ. එහෙම නැත්නම් ස්ටේට් කරනවා කියලා උරහිස ළඟට කොණ්ඩේ කපන්න ඕනේ. උරහිස ළඟට කොණ්ඩේ කපලා නේද කොණ්ඩේ කන වැහෙන්න දෙපැත්තට දාලා හිටියාම තමයි ලස්සනට පේන්නේ කියලා සමහරක් වෙලාවට අපේ තරුණ ළමයින්ට වඩා උපාස ගම්මල තමයි ඉන්නේ දකින්නේ. ඒ නිසා පින්වතුනි මේ කාන්තාව මොකද කළේ? සිටු කුමාරිකාවක් ඉන්නවා, මේ කුමාරිකාවගේ කොණ්ඩේ නැහැ. ඒ නිසා මොකද කළේ? මීට කලින් මුණ ගැහිලා මේ කාන්තාවගෙන් තමන්ට මේ කොණ්ඩේ මිලට දෙනවා නම් මසුරම් 500ක් දෙන්නම්, ඔබේ කොණ්ඩේ මට දෙන්න කියලා ඉල්ලුවා. නමුත් ඒ වෙලාවේ මේ කාන්තාව දුන්නේ නැහැ. දැන් මේ කාන්තාවට හිතුණා මට දෙන්න තියෙන විකුණන්න තියෙන එකම දේ තමයි මගේ කොණ්ඩේ. කොණ්ඩේ විකුණලා කොමාරි මුන්වහන්සේලාට දානයක් දෙනවා කියලා හිතුවා. දැන් තමන්ගේ උමනාවට ගියා කොණ්ඩේ විකුණන්න. විකුණන්න ගියාම දැන් මේ සිටු කුමාරිකාව මොකද කළේ? අර අච්චර මුදලකට ඉල්ලුව වෙලාවේ දුන්නේ නැහැ. දැන් තමන්ට උමනා වෙලා වෙවිල් එල්ලනවා. ඒ නිසා මොකද කළේ? මේ සිටු කුමාරි කිව්ව වටිනාකමක් මේ කොණ්ඩේට කොච්චරද? මසුරන් 8ක් දෙන්නා කිව්වා. සහවණු 500කට විකුණන්න ඉල්ලපු මේ කොණ්ඩේ මේ සිටු කුමාරිකාව අවසානයේ තමන්ගේ වටිනාකම කිව්වා දැන් මට වටින්නේ මසුරන් 8යි කිව්වා. නමුත් මේ කාන්තාවගේ උමනාව මොකද්ද? කොණ්ඩේ විකුණන එකද? නෑ නේද? කොහොම හරි දාන පූජා කරන එක මේ පසේ බුදුරජාණන් වහන්සේලා. මේ පසේ බුදුරජාණන් වහන්සේලාට කොහොම හරි දාන දෙන්න ඕනින්ද මොකද කළේ? ලෝභකමත් හැරියා. කොණ්ඩේ තිබුණු ආසාවත් හැරියා. කොණ්ඩේ තිබුණු ආසාවත් හැරියා. මොකද කළේ? මසුරන් 8කට තමන්ගේ හිසකෙස් දන් දුන්නා. හිසකෙස් දීලා වෙදිල්ල මොකද කළේ? මේ මසුරන් 8ම වේදම් කරලා
ප්‍රණීත දානයක් පිළියෙල කර අර පසේ බුදුරජාණන් වහන්සේලා සිව් නමට පූජා කළා. පූජා කරලා පසුතැවුනේ අපරාධේ තව දුක්ටක් කිව්වොත් නම් කොණ්ඩෙම කපා කොහොම හරි දන් දෙන්න තිබුණනේ කියලා හිතුවේ නැහැ. අපේ ඇත්තෝ එහෙම නීතන්නේ නේ. අවසානයේ පින්කමක් කරලා හිතන මොකද්ද? අපරාධේ තව දුක්ටක් ගන්න අඩු කරගත්තා නම් තවත් හොඳයි නේ කියලා හිතුවා. සබෝරාට අපේ ඇත්තෝ මේ උත්සාහය කියන එක අවභාවිතා කරන අවස්ථා තියෙනවා. අවභාවිතය ලක් කරනවා කියලා කියන්නේ පින්වතුනි උත්සාහවන්ත වෙන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ අභියෝග දිනන්නේ. ජීවිතේ තමන්ට ජීවත් වෙන එකම අභියෝගයක්. සාමාන්‍යයෙන් අපිට තවගේ සතෙක් මරලා ජීවිතේ ගෙනියන්න උත්සාහයක් දරන දෙයක් නේ. ඔය පාරේ යන මොකෙක් හරි සතෙක් හරි ගත්ත බල්ලෙක් හරි ගමන්නේ බල්ලුණත් මරලා මස්තර විකුණනවා. ඔක කනකොට මිනිස්සු මේ හරක් මස්ත බල මස්ත කියලා රහ බලලා කනවා. නෑනේ. ඒ වඩා බල කෑවනේ නේද? අපි මිනිස්සු කාලා තියෙන සත්තු වල හැටියට නේද සාමාන්‍ය පින්වතුනි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ උත්සාහවන්ත වෙන්න ඕනේ. දුක් විඳලා හම්බ කරන දුක් විඳිනවා කියලා කියන්නේ හේන් කුඹුරු කොටනක විතරක් නෙමෙයි. සමහරක් වෙලාවට දුක් විඳිනවා කිව්වම අපේ ඇත්තෝ හිතන්නේ හේනක් කුඹුරක් කොටන එක විතරයි දුක් විඳිනවා කියලා. දැන් ඔය කම්පැනි එකට ගිහින් අහන්න බලන්න මිනිස්සු කොයිතරම් මහන්සි වෙලා දුක් විඳිනද තමන් හිතෙන්ට වෙලෙදින් තියෙන්නේ කියලා. නේ? ඒ වාහන සේලයක් කරන මිනිස්සු ඉස්සල්ලාම ඔය ප්‍රාඩෝ එකක් ගෙනල්ලා විකුණනවද? නෑනේ. ෆුට් සයිකලයක් විකුණලා, මෝටර් සයිකලයක් විකුණලා, ත්‍රී වීලර් එකක් විකුණලා, නේ? ට්‍රැක්ටරයක් විකුණලා ජීවිත කතාව අහලා ලැබුණේ පිළිතුරු උත්සාහවන්ත මිනිසයා තමන් කරන දේ කැපවීමකින් යුක්තව ක්‍රියාත්මක අපිට වැඩ කරන ගත්තාම ඉස්සල්ලාම අවශ්‍ය මොකද්ද? සල්ලිච්ච මට මෙච්චර මුදලක් තිබ්බනම් ගේමක් ගහන්න පුළුවන් කියලා කියන්නේ නේ. අවුරුදු රුපියල් ලක්ෂයක්වත් නැතුව කොහොමද ගිහන වැඩ පටන් ගන්නේ? මේ තේ කඩයක් දාගනින් කිව්වහම රුපියල් ලක්ෂයක් නැතුව ගෝති කියලා කඩයක් දාගන්න. උත්සාහවන්තය පින්වතුනි පාර තියෙන කේල් කනක් විකුණලා හරි දැල්ලක පළතුරු පොඩ ගාගෙන මුදලාලි කෙනකින් අහලා බලන්න ඉස්සල්ලා කොහෙද පළතුරු විකේ කියලා. පාරයි තියාගෙන පළතුරු විකුණන. ජීවිතේ රකින්න අද පාරේ තියාගෙන සතියක් විතර මොනවා හරි විකුණන මිනිස්සයා ඊට පස්සේ පොඩි අට්ටාලයක් වගේ එකක් ගහගෙන නේ ඕක ටික කාලයක් ගියාට පස්සේ ගඩලින් බැලලා ඊට පස්සේ වීදුරු ගහලානේ ටික ටික දිනු වෙන්නේ. එකපාර අපි බලන්නේ එකපාර මොන හදපු තැනක් වීදුරු ගහපු තැනක් කරගෙන සමහරක් දවසට වීදුරු වහලා උදේට ගිහින් වල වීදුරු කරන්නේ. ඇයි එකපාර දිනුන ගියාම වීන වීනවා හරියට. උත්සාහය කියන බුදුහාමුදුරේ දේශනා කළේ පින්වතුනි මේ ඇඟින් දහඩිය බිඳුවක් වැටෙන්න ඕනේ. කොහොමද දේශනා කළේ වාග්යතුන් වහන්සේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන බාහබල පරිචිතා. බාහබල පරිචිතා කියන්නේ දෑතේ දීපයි වීර්යය. සේදහා වක්කිත්තා. දහඩිය වගුරව හම්බ කරන්නේ. ධම්මිකේහි ධම්මලද්දේහි බෝධිහි. එහෙම හම්බ කරපුවා තමයි ධාර්මික ධනය වෙන්නේ. කාටවත් ණය නැති ධනය. කාගෙන්වත් නොකඩාගත් ධනයක්. උත්සාහය කියන්නේ එතන. දහඩිය වැగిලා තියෙන්නේ අපි හම්බ කරපුවාගේ නේ අපි කියන්නේ දහඩියේ තැවරිච්ච මේ කොලයක සල්ලි කොලයක වටිනාකම පින්වතුනි මිල කරන්න පුළුවන් කමක් නැහැ. ඇයි මිනිස්යාගේ ජීවිතේ කැපකලේ මේ උත්සාහ කලේ හැමදේම කලේ ඒ අරමුණ ජයග්‍රහණය කරා. උත්සාහවන්තකම ජීවිතේ කොයිතරම් අර කාන්තාව පින්වතුනි දන් දුන්නා. තමන්ගේ කොණ්ඩේ මසුරම් 500කට මිල කරපු කොණ්ඩේ මසුරම් 8කට විකුණලා දන් දුන්නා. හැබැයි දෝලකම අත්හැරියා. කොණ්ඩේ තිබිච්ච ආසාව අත්හැරපු නිසා තමයි එහෙම නැත්තම් හිතන්න තිබුණේ කමන්නේ බොරුවට 500කට ඉල්ලපේ මොකද 8කට දෙන්නේ. ඔන්න පස්සේ බුදුහාමුදුරුවෝ පස්සේ දවසක දාන දෙනවා කියලා හිතන්න තිබුණා. නේ? අර ඒක
ලංකාවේ මිනිස්සේ පින්වතුනි වයසක මිනිස්සේ තමන්ගේ බිරිඳත් එක්ක දවසක් පින්දපාතේ වැඩපු ස්වාමීන් වහන්සේලා කීප නමකට දානයක් පූජා කරනවා. මොනවද දෙන්නේ? පින්වතුනි අපි කියන්නේ අගුණකොළ කියලා. මේ අගුණකොළයි බතුයි කාඩි බොදි මේ දාන ටික අරගෙන යනවා පුංචි සාමණේර හාමුදුරුවම. උන්වහන්සේට මේක වල්ගන්න බෑ තිත්තයි. ඒ නිසා මොකද කරේ? යනගම පාත්‍රේ විසික් කළා. දාන ටික විසික් කළා. මේකර වයසක මහලු කාන්තාව දැකලා හරියට හිත රිදෙනවා. ඇයි? මේ පුංචි හාමුදුරුවෝ තමන් දීපු දේ විසික් කළා. හැබැයි මේ මහලු මිනිස්සයා බුද්ධ සම්පන්නයි. මොකද කළේ? පුංචි දරුවෝනේ එහෙම තමයි කිව්වා. අපේ ගෙදර දරුවෙකුට අපි චිත්ත දෙයක් දුන්නොත් දරුවා අනුලෝකයි දෙක නෑනේ. ප්‍රණීත දෙයක් දෙන්න ඕනේ. කොහොමද ප්‍රණීත දෙයක් දෙන්නේ? ඒ තරම් වත්තමක් නෑ. මොකද කලේ මේ ගමේ ධනවත් මිනිස්සෙක් දවසක් ඇවිල්ලා මේ මිනිස්සයාට කියනවා ඔබේ දියණිය අපේ ගෙදර වැඩකාරකමට එවන්න මම උඹට සල්ලි දෙන්නම්. මේ මිනිස්සුන්ට මේක මතක් වුණා. මතක් වෙලා මොකද කළේ? මතක් වෙලා පින්වතුනි මේ නිවසට දියණියත් එක්ක ගිහිල්ලා මේ මිනිස්සුන්ට කියනවා මගේ දියණිය ඔබේ නිවසේ වැඩකාරකමට තියාගන්න. ඒ වෙනුවට මට මසුරන් 12ක් දෙන්න කිව්වා. 16ක් දෙන්න කිව්වා. මසුරන් 16ක් ඉල්ලගෙන පින්වතුනි මේ මිනිස්සයා මොකද කළේ? තමන්ගේ බිරිඳත් එක්ක එකතු වෙලා ප්‍රණීත දානයක් ගිතෙල් මිශ්‍ර කරලා ප්‍රණීත දානයක් පිළියෙල කරලා ගෙනිහිල්ලා ස්වාමින් වහන්සේලාට පූජා කළා. පූජා කරලා බොහොම සතුටින් දැන් මේ මිනිස්සයා මේ මසුරන් 12 මසුරන් 16 නිකම් දානට විතරක් වේදම් කළේ නෑ. මොකද කළේ? මේ මිනිස්සයා කල්පනා කළා මේ මසුරන් 16න් පින්වතුනි මසුරන් 10ක් දීලා කිරි එළදෙනක් ගත්තා. මේ කිරි එළදෙනකින් හැමදාම කිරි කල 3-4ක් මේ මිනිස්සයා දවා ගන්නවා. මේ කිරි කල 3-4න් පින්වතුනි භාගයක් මුදල් පිරිස විකුණනවා. භාගයක් ගිතෙල් සකස් කරනවා. සකස් කරලා මොකද කළේ? හැමදාම ගිතෙල් මිශ්‍ර කරලා දාන හදාගෙන ගිහිල්ලා ස්වාමින් වහන්සේලාට පූජා කළා. දැන් මේක පුරුද්දක් වුණා. දැන් ආදායමකුත් තියෙන නිසා හැමදාම මේ මිනිස්සු මොකද කළේ? දන් දෙන්න පටන් ගත්තා. අන උත්සාහවන්ත මිනිස්සුන්ගේ ප්‍රතිඵල. මේ මිනිස්සයා ගෙදරින් පිටත් වුණා මාස 6ක් ඇතුළත මම මගේ දුව බේර ගන්න මසුරන් 16ක් අරගෙන එනවා කියලා. එනවා කියලා පින්වතුනි මේ මිනිස්සයා බොහොම කටුකලස තලලා මාස 6ක් තිස්සේ මසුරන් 16ක් උපයගත්තා. උපයගෙන තමන්ගේ දියණිය බේර ගැනීම එහෙම නැත්නම් අර දියණිය මසුරන් 16කට දුන්නේ වැඩකාරකමට දියණිය මසුරන් 16කට වැඩකාරකමට දුන්න මේ තාත්තා තමන්ගේ දුව බේර ගන්න ඕනේ කියලා. බලන්න උත්සාහය කියන එක මේ තාත්තගේ කොයිතරම් උත්සාහවන්ත වුණාද තමන්ගේ දියණිය බේර ගන්න. දියණියව නිදහස් කරගන්න. මසුරන් 16ක් හොයන්න මාස 6ක් ගෙදරින් පිට වෙලා හිටියා. ඒ කාලේ තමන්ගේ බිරිඳට කියලා ගියේ කිසිම දවසක දන් දෙන එක නවත්තන්න එපා. මේ දානේ පටන් ගත්ත එක හැමදාම දෙන්න කිව්වා. මේ විදිහට පින්වතුනි මසුරන් 16කුත් අරගෙන දැන් දුව බේරගෙන සතුටින් පිටත් වුණා. අතරමඟදී එනකොට මේ මිනිස්සුන්ට හම්බ වෙනවා පින්වතුනි අනුරාධපුරේ ඉඳලා තිස්ස මහා රාමයට වැඩම කරන ස්වාමීන් වහන්සේ නම.
මේ ස්වාමීන් වහන්සේ අනුරාධපුරේ ඉඳලා පාගමනින් තිස්ස මහාරාමයට වැඩම කරනවා. වැඩම කරනකොට මුන් වහන්සේත් එක්ක දැන් කතා කර කර මේ මිනිස්සයා එනවා. එනකොට පින්වතුනි දැන් දාවල් දාන වෙලාවත් ලඟ වුණා. මේ මිනිස්සයා මේ තෙරුන් වහන්සේට කොහොමයි අද දානයක් දෙන්න ඕනේ කියලා හිතුවා. දෙන්න ඕනේ කියලා හිතුවට පස්සේ මොකද කළේ? දැන් දානයක් දෙන්න විදියක් කල්පනා කර කර යනකොට එක මිනිස්සේ කෑම එකක් අරගෙන යනවා දැක්කා. දැකලා ළඟට ගිහිල්ලා මේ මිනිස්සයා ඔබට මසුරන් 6ක් මම දෙන්නම් ඔය කෑම එක මට දෙන්න පුළුවන්ද කියලා. දැන් මේ මිනිස්සයා කල්පනා කළා මේකේ තියෙන දේවල් දැනගත්තොත් මේ මිනිස්සයා මසුරන් 6කට ගන්නෑ මේක. හැබැයි මේක නොදැන මේ මිනිස්සයා මසුරන් 6කට ඉල්ලන එකේ මොකද කළේ? ගණන් උස්සන්න ඕනේ කියලා. මසුරන් 12ක් දුන්නොත් කෑමක දෙන්නම් කිව්වා. මොකද කළේ? මේ මිනිස්සයා පින්වතුනි යන අතරමඟදී අර දුව බේර ගන්න, දුව නිදහස් කර ගන්නට දැන් අරගෙන යන මසුරන් 16 තමයි මේ අතේ තියෙන්නේ. මසුරන් 16ත් අරගෙන යනකොට දැන් මේ තෙරුන් වහන්සේ මුණ ගැහුණා. තෙරුන් වහන්සේට දාන දෙන්න ඕනේ කියලා සිතක් පහළ වුණා. දැන් සල්ලිත් අතේ තියෙනවනේ. මසුරන් 6ක් අඩු වුණොත් මොකක් හරි කරගන්න බැරි කියලා හිතේ සතුටින් තමයි මසුරන් 6කට ඉල්ලුවේ. ඒත් මොකද කළේ මේ මිනිස්සයා ගණන් ඉස්සුවා කෑමකේ. හැබැයි අරමුණ මොකද්ද? කොමාරි අද මේ තෙරුන් වහන්සේට දාන දෙනවා කියලා. ඒ අරමුණ නිසා මොකද කළේ? මසුරන් 12ක් දීලා කෑමක අරගෙන අර තෙරුන් වහන්සේට පූජා කළා. තෙරුන් වහන්සේ දාන ටික වළඳලා යන ගමන් මේ මිනිස්සයාගෙන් ජීවිත කතාව ඇහුවා. ජීවිත කතාව ඇහුවා. ඉතින් මේ මිනිස්සයා කිව්වා ස්වාමීනි අනේ මම බොහොම දුප්පත් මිනිස්සෙක්. දානයක් දෙන්න සිතක් පහළ වුන නිසා දුව වැඩකාරකමට දීලා මසුරන් 16ක් ගත්තා. කිරියල දෙනක් ගත්තා. ඊතුරු මසුරන් 6 මහා සංඝරත්නයේ ප්‍රණීත දානයක් පිළියෙල කරලා දුන්නා. එදා ඉඳලා අද වෙනකම් මගේ බිරිඳ මං එනකම් තාමත් දන් දෙනවා. මමත් මේ දුවව නිදහස් කර ගන්නට මසුරන් 16ක් හොයා ගන්නට මාස 6ක් තිස්සේ දුක් විඳලා හම්බ කරගත්ත ධනෙන් තමයි වහන්සේට මේ දාන පූජා කළේ. කොයිතරම් මුදලක් මේ දාන්නට වැය වුණාද කියලා. මසුරන් 12ක් ස්වාමීනි මම මේ දාන පැකට් එකට කෑමකට වියදම් කළා. එවුවට පස්සේ මේ තෙරුන් වහන්සේ කල්පනා කළා පින්වතුනි මම මේ දාන ටික වළඳලා නිකම්ම හිටියොත් එහෙම මම මහ පව්කාරයෙක් වෙනවා. ඒ නිසා මොකද කළේ? අද මම මගේ ගමන අවසන් කරලා මේ මිනිස්සුන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න ඕනේ කියලා හිතලා මොකද කළේ? තිස්ස මහාරාම විහාර වෙල පුදාගෙන මේ අජාසත් රජුරුවන්ගේ කාලේ මේ අපේ දුටුගැමුණු මහ රජුරුවන්ගේ සහෝදරය සද්ධාතිස්ස රජුරුවන්ගේ කාලේ සිද්ධ වෙච්ච කතාවක්. සද්ධාතිස්ස රජුරුව කියන්නේ බොහොම ශ්‍රද්ධාවන්ත රජ කෙනෙක්. ඉතින් මේ ශ්‍රද්ධාවන්ත සද්ධාතිස්ස රජුරුවන්ගේ කාලේ මේ මිනිස්සයා මේ දීපු පින්කම මේ කරපු දාන පින්කම පින්වතුනි කොයිතරම් බල සම්පන්න වුණාද කියනනම් මේ ස්වාමීන් වහන්සේ දා තමන්ගේ ගමනාන්තයට ගමන් කරලා තිස්ස මහාරාම විහාරයේ වැඳ පුදාගෙන කල්පනා කළා අද පහන් වන මත්තෙන් මගේ ජීවිතේ තමන්ගේ අරමුණ කරා යන්න රහත් ඵලය අවබෝධ කරගන්න තමන්ට මේ මිනිස්සයා කරපු පින්කම ජීවිතයට හේතු කරගන්න ඕනේ කියලා පින්වතුනි අර මිනිස්සයා කරපු පින්කම දිහා බල තමන්ගේ ජීවිත කතාව අහලා මේ ස්වාමීන් වහන්සේ භාවනා යෝගීව වැඩ සිටියා. අලුයම් පහන් වෙනකොට පින්වතුනි මේ ස්වාමීන් වහන්සේ රහත් ඵලයටපත් වුණා. උත්සාහය ආරම්භ වුණේ මොකද්ද? මේ දාන දීපු තමන්ට අවසාන දාන ටික දීපු මේ අහිංසක මිනිසයාට ජීවිතේ තමන්ගේ අරමුණු සඵල කරගන්නට මේ කුසල ශක්තිය හේතු වාසනා වේවා කියන අරමුණින් තමයි උන්වහන්සේ දා උත්සාහ කරලා රහත් ඵලයටපත් වුනේ. ඒ රහත් ඵලය අවබෝධ කරගත්තා. පහුවෙනිදා උන්වහන්සේ බැලුවා තමන්ගේ ජීවිතයේ ගිනාපු ආයු ශක්තිය අවසానයි. ආයු ශක්තිය අවසానයි. අවසාන වුණාට පස්සේ මොකද කළේ? මේ ස්වාමින් වහන්සේ ප්‍රාර්ථනාවක් කළා. තමන් පරිනිර්වාණයටපත් වුණාට පස්සේ
තමන්ගේ දේහය පින්වතුනි ආදාහනය කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ අර තමන්ට අවසාන දාන දීපු මිනිස්සු ඇවිදිලා මේ තෙරුන් වහන්සේගේ දෙපාලල වන්දනා කළාට පස්සේ පමණයි කියලා. අදිෂ්ඨානයෙන් යුක්තව මේ අතවහල ඇති මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පරිනිර්වාණයෙන් පත් වෙන වෙලාවේ අදිෂ්ඨාන ගණනාවක් සිද්ධ කළා. උත්සාහවන්ත අරමුණු දිනපු තෙරුන් වහන්සේ නමක් වශයෙන් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ප්‍රාර්ථනා කළ අනාගතේ මෛත්‍රී සම්බුද්ධ ශාසනය දක්වාම තමන්ගේ ශ්‍රී දේහය පින්වතුනි ආදාහනය නොවන්නට කියලා. අජාසත් රජුරු ඇවිදilla තමන්ගේ දේහයට වන්දනා කරනකම් දේහය උසවන්නවත් නොලැබේවා කියලා. තමන්ගේ දේහයට පුෂ්පෝපහාර පිණිස පූජා කරපු එක මලක්වත් මෛත්‍රී බුද්ධ ශාසනයේ මෛත්‍රී බුදුන් නොදකින්නකම් පරම වේවා කියලා ප්‍රාර්ථනා කළා. අන්නේ වගේ මේ තෙරුන් වහන්සේ අවසාන ප්‍රාර්ථනාවක් සිදු කළා. මොකද? තමන්ගේ දේහය තමන්ට අවසාන දාන වේල පූජා කරපු මේ මිනිස්සය ඇවිදිලා ශ්‍රීපත්ල වන්දනා කරනකම් පින්වතුනි ආදාහනය කරන්න නොලැබේවා කියලා. දැන් මේ ස්වාමීන් වහන්සේ මේ තෙරුන් වහන්සේ රහත්තුම දවසේම පිරිනිවන් පෑවා. පිරිනිවන් පාල පින්වතුනි සද්ධාතිස්ස රජුරෝ මේ තෙරුන් වහන්සේට අවසන් ගෞරව දක්වන්නට තිස්ස මහා රාමයට වැඩම කරන අනුරාධපුරයේද වැඩම කරලා පින්වතුනි උන්වහන්සේට පුෂ්පෝපහාර දක්වලා පූජෝපහාර දක්වලා ශ්‍රී දේහය ආදාහනය කරන්ට ගෙලියන්න උසවන්න උත්සාහ කරනවා. රජුරෝ ළඟ හිටපු යෝධයෝ පවාගෙනල්ල මේ ශ්‍රී දේහය උසවන්න උත්සාහ කළා. නමුත් පින්වතුනි පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මේ වෙලාවේ මේ තෙරුන් වහන්සේ පරිනිර්වාණයට පත් වීමට පෙර මේ ප්‍රාර්ථනාව එක් භික්ෂූන් වහන්සේ නමකට පවසනවා. මේ භික්ෂූන් වහන්සේ අජාස් මේ සද්ධාතිස්ස රජුරු ඉස්සරහා මේ පරිනිර්වාණයට පත් වෙච්ච තෙරුන් වහන්සේගේ අවසාන අරමුණු අවසාන ප්‍රාර්ථනාව සිහිපත් කළාම රජුරු මේ මිනිස්සයා හොයාගෙන යනවා. අර දුප්පත් පුංචි පැලක ඉන්න මේ මිනිස්සයාට පින්වතුනි එවෙදilla සද්ධාතිස්ස රජුරුවන්ගේ සේවක කාරකාදී තමන්ට රජුරු තමන්ව බැහැ දකින්න රජුරු එවෙදilla කියලා සිහිපත් කළාම පුදුමයට විස්මයටපත් වුණා. ඇයි මේ තරම් දුප්පත් අහිංසක මිනිසෙක් ළඟට තමන්ගේ රටේ රජුරු එවෙදilla හේතුව මොකද්ද? පින්වතුනි අර තෙරුන් වහන්සේට අවසාන ගෞරව දක්වනකම් මේ මිනිසයා අර දේහේ ඔසවන්නවත් පුළුවන් කමක් නැහැ. දැන් මේක ආදාහනය කරන්න. මේ මිනිසයා පින්වතුනි හොයාගෙන රජුරුව පැමිණියන්නේ නිසා රජුරුව මේ කාරණාව සිහිපත් කළාම පුදුම සන්තෝෂ භාවයටපත් උනායි. මේ තරම් ආශ්චර්යමත් සිදුවීමක් තමන්ගේ ජීවිතේ තමන්ගේ උත්සාහවන්ත භාවය නිසා තමන් කැප වෙලා ක්‍රියාත්මක වෙච්ච නිසා දන් දෙන්න ජීවිතේ පින්වතුනි ඇති වෙච්ච උත්සාහවන්තකම නතර කර නොකර තමන්ගේ දියණිය දෙපතාවක් පින්වතුනි උගසට තියලා දන් දීපු මිනිස්සේ ඒ තරම් මිනිස්සෙක් වෙනුවෙන් මේ වගේ දෙයක්වත් පින්වතුනි නොවුනොත් ඒක ආශ්චර්යයක් නොවන ධර්මයක් බවට පත් වෙනවා. ඒ නිසාම මේ සද්ධාතිස්ස රජුරුව මේ මිනිස්යාත් එක්කගෙන තිස්ස මහා රාම විහාරයට ගිහිල්ලා අර තෙරුන් වහන්සේට අවසාන ගෞරව දක්වුවාම මේ දුප්පත් අහිංසක මිනිස්යාගේ ප්‍රධානත්වයෙන් පින්වතුනි වනවාසී තිස්ස මහා තෙරුන් වහන්සේගේ ශ්‍රී ආදාහනය සිද්ධ වෙනවා. ඒ සබරන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ජීවිතේ කොයිතරම් උත්සාහවන්තව කැපවීමෙන් ක්‍රියාත්මක වීමට කොයිතරම් අනුබල දීමක් බවට පත් වෙලා තියෙනවා. උත්සාහවන්ත වෙලා ජීවිතේ ජයගත්ත මිනිස්සු කවදාවත්
දුප්පත් වෙලා හීන කුලවල උපදිලානේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ මනුෂ්‍ය ජීවිතයේ බොහෝ සැප පිණිස පවතින කාරණා. ඒ වගේම තමයි මේ උත්සාහවන්තව ජීවිතේ හම්බ කරගන්න මිනිස්සු කවදාවත් බුදුහාමුදුරු දේශනා කරපු වැරදි මාර්ගවල යන්නේ නැහැ. අපි බොහෝ වෙලාවට දැන් අද කාලේ ගත්තහම පින්වතුනි ඉක්මනින් උත්සාහවන්තව දියුණු වෙන්න තමයි බලන්නේ. ඉක්මන් කොටයි කියලා කියනවා වගේ බොහෝ වෙලාවට වේදම් කරපු සල්ලි නිකන් නාස්ති වුණාට පස්සේ හේව නැත්තම් වංචාකාරයෙකුට හොරෙකුට අහු වුණාට පස්සේ වෛරයයි තරහවයි ක්‍රෝධයයි විතරයි හිතවල උන්ට හොරකම් කරන්න හොඳයි නම් අපි හොරකම් කරා මොකද කියලා හිතවිලි පහළ වෙනවා. ඊට පස්සේ හොරු බවට පත් වෙනවා. හොරෙක් වුණාට පස්සේ තමන් හොරකම් කළාට පස්සේ හිතේ ඇති වෙන සිතුවිලි පින්වතුනි දරා ගන්න අපහසු වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? සිහියෙන් හොරකම් කරන්න බෑ කියලා සුරාවට සූදුවට පුරුදු වෙනවා. ඊට පස්සේ අවසියෙන් හොරකම් කරන්න. අවසියෙන් හොරකම් කරන්න ගියාට පස්සේ මොකද වෙන්නේ? දුරාචාරය, මනුස්ස ඝාතන ආදී බොහෝ දේවල් සිද්ධ වෙනවා. දැන් ඔය මිනි මරන්න යන අය දැන් වර්තමානයේ පාතාලේ කෙලින් බල මිනි මරන්න යනකොට හොඳ බැලුවොත් එහෙම ගිහිපු එක මරන්න ගිහිපු එක සිහියෙන් ගිහිල්ලා නැහැ. අනේ අර වෙඩිල්ල තිබ්බත් එක්ක ඇඟට නැත්තම් කොහෙට හරි කියලා අර විද්‍යාවට වැදින පඳුරට කියලා නේ. සමහරක් වෙලාවට ඒ වගේ සිහියකින් තොරව තමයි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. සිහියක් නැති තැන ජීවිතේ මොනතරම්නම් ව්‍යාකූල වෙනවද කරදර වාදක වලටපත් වෙනවා. බුදුහාමුදුරු දේශනා කරන ආරක්ෂා සම්පදාව සලසා ගන්න ඕන තමන් විසින්. උත්සාහවන්තව උපයගත් ධනය ආරක්ෂා කරගන්නට තමන් කැප වෙන්න ඕනේ කොහොමද? අපේ හම්බ කරගත්ත දෙයක් හොරකම් කරන්නේ අපි හොරු නම් විතරයි. අපි හොරු නැත්තම් අපි කුංචිම හරි දෙයක් හොරකම් කළා නැත්තම් සංසාර ගමනේදී කවදාවත් අපේ දෙයක් කවුරුවත් හොරකම් කරන්නේ නැහැ. එහෙනම් අපි ඒක මේ ආත්මෙදි පුරුදු කරගන්න ඕනේ. අපි ඉස්සලාම් පටන් ගන්නේ නේ තොපියෙන් චොකලට් එකෙන් 750න් රුපියලෙන් හොරකම් කරපේක රුපියල් 5ක් හොරකම් කරනවා. රුපියල් 5ක් හොරකම් කළා පස්සේ කල්පනා කරන 5ක් ගත්තට දැනෙන්නේ 10ක් ගන්නවා නේ. අර 10ගේ බැස්සට පස්සේ 10 ගණන් ගන්නෑ 20ක් හොරකම් කරන්න ඕනේ නේ. ඊට පස්සේ 20ගේ බැස්ස 50ට නැග්ගහම 20 50 වුණා. දැන් හිගන්නන්ටත් පහේ කාසිය දීපුවන්සු දැන් පහේ කාසියක් දෙනවා. දෙන්නේ නැනේ. දැන් පහේ කාසියක් දෙන්න ලැජ්ජයි. දැන් නේ දැන් 10 කොළ නැහැ වෙලාවට. ඒ නිසා එක්ක 10 කාසියක් දෙනවනම් 20 කොළයක්. පිට අඩුවෙන් දෙන්නේ නැහැ අපි කවුරුවත් හිගන්නෙකුට. හොරකම් කරන්න ගියත් ඒ වගේ තමයි. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කරන තමන් උපයාගත්ත දේ තමන් විසින් ආරක්ෂා කරගන්න. කවුරුවත් දැන් අපි පොලිසියේ ගිහිල්ලා ආරක්ෂාව වෙල්ලුවා කියලා නේ. පොලිසියට පුළුවන් ගමකට ආරක්ෂාව දෙන්න. ගෙදරකට ආරක්ෂාව දෙන්න බෑ. එහෙනම් තමන් විසින් ආරක්ෂා වෙන්න ඕනේ. කොහොමද ආරක්ෂා වෙන්නේ? තුවක්කුවක් ළඟ තියාගන්න නේ. ලයිසන්ස් තියෙන තුවක්කුවක්. දැන් සල්ලි තියෙනවා නම් වාහනයක් තියෙනවා නම් වාහනේ සීට් එක යට තියෙනවා එක්ක පිහියක්. මිනිස්සු බයෙන් ජීවත් වෙන්නේ. ඇයි බයෙන් ජීවත් වෙන්නේ? තමන්ට තමන් විශ්වාස නැහැ. ඒ නිසානේ බයක් ඇති වෙන්නේ. ඇයි මමත් අනුන්ට ගෙනගෙන දීලා තියෙනවා. මේ මමත් අනුන්ගේ දේවල් කඩා වඩාගෙන තියෙනවා. ඉතින් මගේ දේ කඩා වඩා ගන්නවා කියන කහන දෙයක් දෙන වෙයි කියලා මිනිස්සුන්ගේ හිතවල හිතවිලි පහළ වෙනවා. ඒ වුණාට පස්සේ මොකද කරන්නේ? ඉතින් පිහියක් නේ. එහෙම නැත්තම් මොකක් හරි උර ත්‍රිවිල් වලින් අර බටයක් ඇදලා ගන්නවා අස්සේ තිබිලා දැකලා තියෙනවා. ආරක්ෂාවට ආයුධයක් ළඟ තියාගෙන ඇයි ආරක්ෂාව වෙන්නේ? මොකක් නිසාද? සල්ලි තියෙන නිසාද? ඒ කාලේ සල්ලි තියෙන මිනිස්සු හිටියා. හොරෝ කියන එක සාමාන්‍ය චෝර කියන වචනේ බුදුහාමුදුරුවන්ටත් පෙර ඉඳලම ප්‍රවදිච්ච ගන්න. හොරු ඒ කාලෙත් හිටියා. නේ? එතකොට හොරු කියන එක දැන් විතරක් නෙවෙයි. බුදුන්ගේ කාලෙත් හොරු හිටියා. බුදුහාමුදුරුවන්ගේ කාලේ එක මිනිස්සෙක් හොරකම් කරලා අහුවෙලා පින්වතුනි කනත්තර ගෙනහිලා උල තියනවා. උල තියන්නේ කොහොමද? සතියක් උල ශරීරයට බහින්නේ කොහොමද? සනීපේ නේද? සතියක් දවසින් දවස බහිනකොට භාගිත මැරෙන්නේ. එකපාර මැරෙන්නේ.
ටික මැරෙන්නේ. විඳවල මැරෙන්නේ කියලා කියන්නේ. විඳවල තමයි මිනිස්සු ගොඩක් මැරෙන්නේ අවසානයේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වතුනි මේ මිනිස්සයා සතියක් ඇතුළත උල තමන්ගේ ශරීරයට ගිහිල්ලා තමයි මැරෙන්නේ. එතකොට මේ මැරෙන වෙලාවේ මේ මිනිස්සයා කෑ ගහනවා අනේ මාව මැරෙන්න එපා අනේ මාව මැරෙන්න එපා කියලා. එතකොට බලන්න කොයිතරම් වේදනාවක් තමන්ට දැනෙන්නේ අර උල බහින්න නැතුව එක තැන තියෙනකම් හොඳයි නේ? ටික වෙලාවක් යනකොට වේදනාව දැනෙන්නේ නැහැ. අනේ අර කට්ටෙන් කට්ටේ පනිනකොට මොනතරම් වේදනාවක් දැනෙනවද නේ? එතකොට චූටි හිලකින් අපි කට්ටක් විද්දාම මේ කට්ට ටිකෙන් ටික මහතයි නම් උලක් කියන්නේ ඒ වගේ දෙයක් දැකලා තියෙනවනේ නේ? එතකොට මේ කට්ටෙන් කට්ටේ වහිනකොට මොනතරම් වේදනාවක් මේ ශරීරේ ඉරාගෙන යන්නේ ඇතුළට. ඒ තරම් වේදනාවක්. එතකොට පින්වතුනි මේ මිනිස්සු කෑ ගහනවා අනේ මාව මැරෙන්න එපා අනේ මාව මැරෙන්න එපයි. අර එක කට්ටයක් වැටෙනකොට මේ මිනිස්සයාගේ හිතට දැනෙන්නේ මොකද්ද? දැන් ඔළුව හිල් කරගෙන මේ උල යයි කියලා හිතෙනවා නේ? එහෙම හිතෙන්නේ නැද්ද? හිතනවනේ නේ? දැන් මේ පොත්ත මේ ඇඟිල්ල මේ පැත්තෙන් කට්ටක් කරනවා මේක පාරට අර ඉදිකටුවේ මෑයෝනේ මේ පැත්තෙන් උඩ නියපොත්තෙන් උඩට යනකොට කොහොමද සනීපේ? ඒ වගේ. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරන බාන මේ මිනිස්යා මේ කෑ ගහන කෑගහිල්ල දකින්න මේ ළඟ තියෙන පින්වතුනි තෙලඹ ගහක වහලා ඉන්න දේවතාව වෘක්ෂ දේවතාව. මේ දේවතාව මේ හඬ ඇහිදිලා ළඟට ඇවිදින්න කියනවා මේ උලේ ඉන්න මිනිස්සයාට ඇයි ඔබ මාව මැරෙන්න එපා අනේ මාව මැරෙන්න එපා අනේ මාව මරණයටපත් වෙන්න එපා කියලා කෑ ගහන්නේ මොකද කියලා. අනේ මාව මැරලා යන්න අනේ මාව මැරලා යන්න කියලා මේ මිනිස්සයා කෑ ගහනවා. අහනවා ඇයි ඔබ එහෙම කෑ ගහන්නේ? ඔබ මොහොතක් හරි මේ ජීවිතේ තව තප්පරයක් හරි මට ජීවත් වෙන්න වෙලාවක් දෙන්න කියලා ඉල්ලන්න කිව්වා. තප්පරයක් හරි ජීවත් වෙන්න වෙලාව දෙන්න කියලා ඉල්ලන්න කිව්වා. මේ මිනිස්සයා අනේ මාව මැරලා යන්න කියලා කෑ ගහනකොට මොහොතක් හරි නොමැරි ජීවත් වෙන්න වෙලාවක් ඉල්ලගන්න කිව්වා. මෙච්චර වේදනාව විඳින මම මොකටද නොමැරි ඉන්න වෙලාවක් ඉල්ලන්නේ කියලා. මේ දේවතාව කියනවා ඔබ මැරුණොත් ඒ කාන්තෙම යන්නේ අවීචි මහා නිරයට. අවීචි මහා නිරයේදී ඔබට ඔය උලේ එක කට්ටක් බහිනකොට දැනෙන වේදනාව වගේ දස ලක්ෂ ගුණයකින් වේදනාවක් දැනෙන්න පුළුවන්. දස ලක්ෂ ගුණයකින් ඔබට දරා ගන්න බැරි දුකක් ඇති වෙන්න පුළුවන්. එතකොට මේ අවීචියට ගිහිල්ලා උපදින්න ඉන්න මිනිස්සයාට පුංචි වෙලාවක් පින්වතුනි තමන්ගේ ගමන වෙනස් කරගන්න අවස්ථාවක් ලැබෙන්න පුළුවන් කියලා හිතන්න කිව්වා. මේ මිනිස්සයා දැන් පින්වතුනි දවසින් දවස මේ උලේ ශරීරයට බහිනකොට පින්වතුනි අර ලෝතුරා ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ දැන් මේ මිනිස්යාගේ ජීවිතයේ අවසාන දවස 7 වෙනි දවස මේ මිනිස්යා දැන් අවසාන කටුවේ ඉන්නේ. ඒක කට්ටයක් බැස්ස ගමන් මේ ඔළුවත් හිල් කරගෙන යනවා. උල මරණයටපත් වෙනවා. මේ මරණයටපත් වෙන්න කලින් මේ මිනිස්යාව අවීචයෙන් මුදවන්න පුළුවන් නම් භාග්‍යවතුන් වහන්සේ කල්පනා කළා සාරිපුත්ත මහරහතන් වහන්සේ අමතලා භාග්‍යවතුන් වහන්සේ පින්වතුන් දැඩි උදරාවාදී භාග්‍යවතුන් වහන්සේගේ දැඩි කොණ්ඩේ අමාරුවක් තිබුණා. මේ කොණ්ඩේ අමාරුවෙන් පසු වෙන වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේට අමතලා සාරිපුත්ත ආමඳුරන්ට කිව්ව සාරිපුත්ත ඔබ මේ මිනිස්සුන්ට පිළිහෙට වෙන්න කිව්වා. සාරිපුත්ත මහරහතන් වහන්සේ පින්වතුනි පාත්‍ර සිවුරු අරගෙන පින්ඩපාතේ වැඩිනකොට මේ කනත්ත ළඟින් මේ මිනිස්සයාට පේන්න වැඩම කළා. ශාන්ත ලීලාවෙන් වඩින
සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහය දැක්කහම මේ මිනිස්යාගේ හිත නිවුණා. අර උලේ පින්වතුනි අවසාන ජීවිතයේ අවසාන මොහොතේ පසු වෙන මේ මිනිස්යා අවසාන වතාවට දැක්කේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. අර දැඩි පිච්චි වේදනාවෙන් ඉන්න මිනිස්යාගේ හිත මොහොතකට සලිත වුණා, නිවුණා. මේ මිනිස්යා මරණයටපත් වුණා. මරණයටපත් වෙන වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පිළිබඳව ශ්‍රද්ධාවක් ඇති කරගෙන මරණයටපත් වෙච්ච නිසා පින්වතුනි අච්චර හොරකම් කරපු මිනිස්සයා පින්වතුනි සද්ද අවශ්‍යකට වෘක්ෂ දේවතාවක් වෙලා පහළ වුණා. તો දිව්‍ය ලෝක වර්ෂ වලින් පින්වතුනි එක දවසක් කියලා කියන්නේ වර්ෂ 100ක්. ඒතකොට ඒ වගේ දිව්‍ය වර්ෂ වලින් දිව්‍ය වර්ෂ 700ක් පින්වතුනි වෘක්ෂ දේවතාවක් වෙලා පහළ වුණා. පහළ වෙලා ඉඳලා තමන් කරපු අකුසල් වල විපාක වශයෙන් പ്രേත ලෝකෙ ඉපදුණා. දෙවියෙක් പ്രേත ලෝකෙ ඉපදිලා පින්වතුනි මේ විදිහට ගමන් කරන්නේ. නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ජීවත් වෙලා ඉන්න කාලේ ධර්මානුකූලව ජීවත් වෙන්න. හොරකම වංචාව, ditta ධම්ම වේදනීය වශයෙන් විපාක විඳිනේ කරන්න. එසා අපි දන් දුන්නාම, පින් කළාම, සීල රැක්කහම අපේ ජීවිතේ සංවර භාවයෙන් යුක්තව වුණාම කොයිතරම් දේවල් ලැබෙනවද? ඉතින් බුදුහාමුදුරු දේශනා කරන අපේ ජීවිතවලට අපි කියන්නේ කෙලවුණු තරමක් කෙලවුණේ මොකක් නිසාද? ළඟ හොඳ යාළුවෙක් හිටපු නැති වෙනවා. නේ? ජීවිතේ අපිට අපි කියන්නේ එහෙමනේ වැරදිච්ච තරමක් වැරදුනේ අපිත් එක්ක හොඳ මිත්‍රයෙක් අපේ ළඟ හිටපු නැති හින්දා. අපිට සහයෝගය දෙන්න කෙනෙක් හිටපු නැති හින්දා. උදව් කරන්න කෙනෙක් හිටපු නැති. සමහරක් වෙලාවට අපි කියනවා ළඟ ඉන්න එකාමයි අපිට කෙලිය කියලා නේ. ළඟ ඉන්න එකාමයි අපෙන් දෙයක් හොරකම් කළා නම් හොරකම් කළේ. අපිට දෙයක් පාඩු කළා නම් පාඩු කළේ අපේ කෙනෙක් මිසක් පිට කෙනෙක් නෙවෙයි කියලා කියනවා නේ. ඒතර කර්මානුරූපව බුදුහාමුදුරු දේශනා කරන මේ කර්මය කියන එක පින්වතුනි කම්මස්ස කෝමි කම්ම යෝනි කම්ම බන්දු. බන්දු කියන්නේ කවුද? නෑදෑයෝ නේ. ඥාතිවරු වෙලා එන්න පුළුවන් කර්මය කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වතුනි අර උදාහරණයක් වශයෙන් මේ ජීවිතයේ ස්වභාවය එක මිනිස්සෙක් ඉන්නවා. මේ මිනිස්සයාට ඉන්න බිරින්දෑවරු 4 දෙනෙක්. මේ බිරින්දෑවරු 4 දෙනාගෙන් මේ මිනිස්සයා වැඩිපුරම කැමති කාටද? 4 වෙනි බිරිඳට. 4 වෙනි බිරිඳ ඉල්ලන දේ අරන් දුන්නා. 4 වෙනි බිරිඳ කැමති පරිදි ජීවිතය ගෙවන්න දුන්නා. හැමදේම දුන්නා. නොකල දෙයක් නැහැ. ඊළඟට 3 වෙනි බිරිඳට. ඒ 3 වෙනි බිරිඳ වෙනුවොත් එහෙමයි. 3 වෙනි බිරිඳ රැක ගන්න, 3 වෙනි බිරිඳ ආරක්ෂා කර ගන්න, 3 වෙනි බිරිඳ හොඳින් තියාගන්න පවත්වාගෙන යන නොකල දෙයක්. හැබැයි මේ මිනිස්සයා දැන් හිටියේ කවදා හරි දවසක මේ 3 වෙනි බිරිඳ තමන්ව දාලා යනවා කියලා. ඒ නිසා මොකද කළේ? ඒත් සලකන එක අඩු කළේ නැහැ. ඊළඟට වැඩිපුර ආදරය කරා දෙවෙනි බිරිඳට. තමන්ට දුකක්, සංతాපයක්, වේදනාවක්, කනගාටුවක්, පාඩුවක් ඇති වෙච්චම වෙලාවෙම යන්නේ 3 වෙනි බිරිඳ. දෙවෙනි බිරිඳ ළඟට. දෙවෙනි බිරිඳ ඉතින් හිත හදනවා, උදව් කරනවා, වචනකින් හරි සහයෝගයකට ඉන්නවා. හැබැයි පළවෙනි බිරිඳ දිහා වැඩි හිතුවේ නෑ, කල්පනා කරේ නෑ කොහොමත් ඉන්නවනේ නේ. කොහොමත් පළවෙනි බිරිඳ ගෙදර ඉන්නවනේ. ඉතින් අනිත් බිරිඳ වල්නේ තියාගන්න අමාරු කියලා ඉතින් හිතුවා. හිතලා මේ මිනිස්සයා ඔහොම ඉන්නකොට කාලයක් යනකොට ලෙඩ වුණා. ලෙඩක් හැදුණා. පිළිකාවක් වගේ බරපතල ලෙඩක් හැදුණා. සුව කරන්න බැරි රෝගයක් ඇති වුණා. දුස්තරවරු කිව්වා දැන් කාලේ හරි වෙලිගම් පිටේ යන සූදානම් වෙන්නේ. මරණයටපත් වෙන්න දැන් කොයි වෙලාවක හරි මේ ලෙඩෙන් මැරෙනවා කියලා කිව්වා. මරණවා කියලා කිව්වහම ඉතින් මේ මිනිස්සයා කල්පනා කළා මෙච්චර කල් ජීවිතේ තමන් බිරින්දෑවරු 4 දෙනෙක්ම පෝෂණය කළානේ. 4 දෙනෙක්ම රැකගත්තානේ. මේ 4 දෙනාගෙන් කවුරු හරි එක්කෙනෙක් හරි තමන්ගේ තනියට එක්කගෙන යන්න ඕනේ කියලා හිතුවා. මරුණාම තනියට කියන්නේ බවත් මරාගෙන තමයි මං යන්නේ කියලා කියන්නේ සමහරක් වෙලාවට. ඒ වගේ නේ එකෙක් හරි එක්කගෙන යන්න පුළුවන් කියලා හිතුවා. හිතලා මොකද කළේ?
ඉස්සල්ලාම ගියා ඉතින් වැඩිපුරම අපි ඉස්සල්ලාම යන්නේ නේ. තමන්ට වැඩිපුරම උදව් කරපු කෙනා ළඟට යන්නේ. තමන් වැඩිපුරම ආදරය කරපු කෙනා ළඟට යන්නේ. ඉතින් වගේ හතරවෙනි පිළි ළඟට ගියා. ගිහිල්ලා කතාව කිව්වා. කතාව කියලා කිව්වා ඔබට බැරිද මාත් එක්ක මගේ තනියට යන්න එන්න කියලා. මේ ගෑණි ගත් කරගෙන මොකද්ද කිව්වේ ආපහු මට නම් බෑ මම නම් ඉන්නේ නැහැ කිව්වා. දැන් හිත රිදුනා. කොයිතරම් රිදුනද කියනවනම් ඉතින් වැඩිපුර ආදරය කරපු ගෑණියෙක් තමන්ව ප්‍රතික්ෂේප කළාට පස්සේ තවත් මොනව ගැන හිතන්නද කියලා හිතුවා. කෝකටත් කමන්නේ නැහැ කියලා ගියා තුන්වෙනි බිරිඳ ළඟට. ගිහිල්ලා තුන්වෙනි බිරිඳට කිව්වා කතාව. මරණයටපත් වෙන්න වෙනවා. ඉතින් ඔබට බැරිද මාත් එක්ක යන්න කියලා අහුවා. තුන්වෙනි බිරිඳ මොකද කළේ? මම නම් එන්නේ නැහැ. ඔබ මරුණාම මම වෙන කෙනෙක් විවාහ කරගන්නම කියලා කෙලින්ම කිව්වා. දැන් තවත් හිතේ දුනයි. හැබැයි ඒක ගාණක් නැහැ මොකද මිනිහ දැනන් හිටියේ මේ ගෑණි යනවා කියලා. ඊළඟට ගියා දෙවෙනි බිරිඳ ළඟට. දෙවෙනි බිරිඳ ළඟට ගිහිල්ලා කිව්වා මේ කතාව. ඔබලට බැරිද මාත් එක්ක යන්න කියලා ඇහුවා. එක්කෙනෙකුටවත් බැරිද කියලා ඇහුවා යන්නේ. යන්න නම් ඉන්න බෑ. ඔබ මරුණාම යුතුයකම් ටික කරන්නම්. මොනවද යුතුයකම් ටික? හොඳ පෙට්ටිය එක දාන්නම් කිව්වා නේ. එතකොට මලගෙදර හොඳ ජයට ගන්නම් කිව්වා. නේ සුදු කොඩි එල්ලලා පාන්සු කුල වෙලාවට ස්පීකර් දාලා නේ ගමටම මරණි කියලා මරණින් හිල්ල එක්කවල දාන්න. එහෙම නැත්නම් ආදාහනය කරන්නම් කියලා කිව්වා. මලගෙදරක ස්වභාවය කොහොමද? ඔක දැනින්නේ බලන් ඉන්න ඕනේ. පේන්නේ බලන් ඉන්න ඕනේ. මලගෙදරක ස්වභාවය. මලගෙදරකට ගියාම පින්වතුනි මිනිහාගේ පිරිසක් කණරනවා. නේ? දැකලා තියෙනවනේ. තව පිරිසක් ඇතුලේ ඔය වගේ කෑ උස්සන් ගන්නවා, අඬනවා, මිනිහ ළඟට එනවා, දරුවෝ අඬනවා, ටික වෙලාවක් කුස්සියට යනවා මොන හරි කනවා නේ. ඉස්සරහට යනවා පිළිගන්නවා දුක කියනවා නේ. තව පිරිසක් කොඩි වැල්ලා දිනවා. තව පිරිසක් කනත්තේ වලවල් කපනවා. ඔය වලවල් කපනාට ෂොට් එකක් දෙන්නත් ඕයි නැත්තම් ඒකත් නෑ. ඒකට ඒවත් කරන්න ඕනේ. එන මිනිස්සුන්ට කන්න බොන්න දෙන්නත් ඕනේ. සැරසිලි කරන්නත් ඕනේ. මේක හරියට මලගෙදර ගත්තාම මගුල් ගෙදරයි මලගෙදරයි අතර වෙනස මොකද්ද? මගුල් ගෙදර hina වෙනවා මලගෙදර අඬනවා. ඒ අරනකොට මොකද්ද මලගෙදරයි මගුල් ගෙදරයි තියෙන වෙනස? අපිට යහපත් ජීවිත ගත කරගන්න යහමඟ මොකද්ද අවබෝධය හරියට කියන එක නෑ. ඒතර අපි අර ලෝකේ යන තාලෙට මලගෙදර හරියට නොගත්තොත් එහෙම අම්මා නැති වෙලා තාත්තා නැති වෙලා මිනිස්සු කියනවා මොකද්ද? අර මලගෙදර ගියා පෙට්ටිය දැක්කහම අර රුපියල් 10-15000කට තියෙන පෙට්ටිය එක තමයි මිනිහ දාලා තිබ්බේ කියන්නේ නැද්ද? දැකලා නැද්ද අහලා නැද්ද? අහලා තියෙනවනේ. මලගෙදර ගියා මෙලෝ සෙනගක් නෑ මොනවද කන්න තිබුණේ පරිප්පුයි කරවලයි වතු විතරයි හැමදාම දුන්නේ පරිප්පුයි කරවලයි වතු විතරයි. කියන්නේ නැද්ද? කියනවනේ. ඔබේ ගෙදරත් එහෙමයි මගේ ගෙදරත් එහෙමයි. දාන ගෙදරකට ගියත් එහෙම දාන එක නම් මෙලෝ රහක් නෑ කියනවා. කියන්නේ නැද්ද? කියනවා. ඒසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ පින්වතුනි හරි මඟ කියලා දෙන කෙනා ජීවිතේ කල්යාණ මිත්‍රයෙක්. දැන් මේ ඇත්ත අහලා තියෙනවනේ පරණ කතාවක් තියෙන්නේ නේද? උපන්දාසිට කරසු පවුනත වරක් වැන්දොත් කැලණියේ කිය නේද? අර එක මිනිස්සේ බුදුහාමුදුරු දවසක් පින්වතුනි ධර්මචාරිකාවේ වඩිනකොට මේ නේරංජනා ගඟේ එක ඉවුරක ඉඳගෙන අහසට වැදගෙන එකපාරක් වතුර යට ගිහිල්ලා ආයෙවිල්ලා ආය අහසට වදිනවා ආයයට යනවා ආය උඩට එනවා වදිනවා ඔය තුන් පාරක් පින්වතුනි নমස්කාරය කරන අහස. බුදුරජාණන් වහන්සේ මේක දැකලා අහනවා පින්වත් බමුණ ඔබ මොකද්ද කරන්නේ? ස්වාමීනි මේ ගඟේ මේ ඉවුරේ මේ විදිහට නාලා තුන් පාරක් ස්නානය කළොත් එහෙම ජීවිතේ කරපු පව් ඔක්කොම ගෙවිලා යනවා කියලා. බුදුරජාණන් වහන්සේ මේ බමුණට කියනවා පින්වත් බමුණ එහෙම බැලුවොතින් එහෙම මේ
මේ ගඟේ ඉන්න මේ නේරංජනා ගඟේ ඉන්න මත්ස්‍යයින්ගේ පව් කෙසේනම් ගෙවිලා තියෙන්න ඕනද කියලා. ඇයි? උන් ඉන්නේ මේ වතුරේනේ නේ? මේ වතුරේම ඉන්න මාළුන්ගේ පව් කොහොම ගෙවිලා තියෙන්න ඕනද? ඒතර වරක් වැන්දොත් කැලණියේ උපන්දා සිට කරපු වව ඔක්කොම දිය වෙලා යනවා. එහෙමද කියන්නේ? නෑ. මේ කතාව කියන්නේ මොකද්ද? උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ කිව්වේ කාටද? ජීවිතේ කරපු පව් ඔක්කොම ගෙවා ගන්න පුළුවන් ජීවිතේට එක කල්යාණ මිත්‍රෙක් හම්බුනොත්. අපේ ජීවිතවල දකින්න අඩුම කෙනානේ කල්යාණ මිත්‍රයා. නේ බොන්නේ මං කියන්නේ යාළුවෝ තරම් ඉන්නේ බෑ බං බොන්නේ යන්න එපා කියන්නේ එක්කත් නේ. වේදන් කරන්න ඕන තරම් යාළුවෝ ඉන්නවා හැබැයි වේදන් නොකර පරිස්සම් කරන්න යාළුවෝ හරි අඩුයි. සමහරක් වෙලාවට ගෙවල් වලත් එහෙම අර බුදුහාමුදුරු කුසල රජුරවන්ට පැහැදිලි කරනවා. කුසල රජුරු හීනයක් දකින්නම මිනිහෙක් පුටුව උඩ වාඩි වෙලා ඉඳගෙන ලණුවක් ගොතනවා. බැල්ලියක් පුටුව යට ඉඳගෙන පින්වතුනි ගොතන ලණුව කනවා. බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා කුසල රජුරු මේක සිහිපත් කළා. බුදුහාමුදුරු දේශනා කරන අනාගතයේදී ගෙවල් වල ප්‍රශ්න. ගෙවල් වල හැම ගෙදරකම ගත්තොත් එහෙම පින්වතුනි නේ අර වාහනයක් ගත්තාම වාහනේ රෝද හතරට අමතරව ස්පෙයා වීල් එකක් තියන් ඉන්නවනේ. ඇයි හදිස්සියේ මගදී හුලං ගියොත් එහෙම අරක හයි කරගෙන යනවා. ඒ පස්සේ ඕක නේද? ස්පෙයා වීල් එක වෙන එකක් බවටපත් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සමහර ගෙවල් වල මිනිහා දුක් මහන්සියලා හම්බ කරලා ගෙනල්ලා දෙන එක කාන්තාව අර පුටුව යට ඉඳන් ලණුව කනවා වගේ ගෙනල්ලා දෙන එක වියදම් කරලා නාස්ති කරලා නැති නාස්ති කරලා වෙනස් ස්වාමීවරුන්ට වේදම් කරලා නැති නාස්ති කරනවා. අර සිල් ගන්න ගිහපු එක උපාසිකාවක් විසාකා වහනෝ ප්‍රශ්නයක් ඔබලා සිල් සමාදන් වුණේ මොකද කියලා. මේ කාන්තාව උත්තර දෙනවා කොහොමද? අපේ විවාහ වෙලා දරුමල්ලෝ ඉන්නව ගෙවල් වල අපේ ගෙදර තියෙන හැමදාම ප්‍රශ්නයක් මොකක්ද? අපේ ස්වාමීවරුන්ට ඉන්න වෙනත් භාර්යාවරු. වෙනත් භාර්යාවරු නිසා හැමදාම ප්‍රශ්න ගහමරා ගන්නවා. ඊළඟ ආත්මවත් නේ අනුන්ගේ ගෑණියෙක් ගැන ඔයතන පිරිමියෙක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන සිල් සමාදන් වෙනවා. ඒ වගේ පින්වතුනි බුදුහාමුදුරුවෝ කාලේ නේද? දැනුත් කියලා එක වෙනසක් නෑ. ඒක ඒ විදිහටම ගමන් කරනකොට කල්යාණ මිත්‍රයෝ ගහෙන්නේ නෑ. ඉතින් අර කරපු පව් හේදිලා යන්නේ නෑ කැලණිය වැන්ද කියලා. නේ? ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරා කල්යාණ මිත්‍රය කියලා කියන්නේ දුක්ඛ සැප දෙකෙහි නිරතුරුවම තමන්ගේ ළඟින් ඉන්න කෙනා. සතුටෙදිත් ඉන්නෝ තියෙන කාලෙත් ඉන්නෝ නැති වුණාමත් ඉන්නෝ. තියෙන කාලේ ඉන්නෝ වගේම තමයි නේ වැරදුනාමත් ළඟින් ඉන්න කෙනා තමයි කල්යාණ මිත්‍ර. අපිට වැරදිච්ච වෙලාවට නැති යාළුවෝ තියෙන වෙලාවට ඕන තරම් ඉන්නේ. දැන් සාමාන්‍යයෙන් අපේ ජීවිතවල බැරිම කාලේ අපිට උදව් කරන්නේ අහල පහල මිනිස්සුනේ. අපිට ඇති හැකි වුණාට පස්සේ අපි මොකද කරන්නේ? අපි ඉස්ලාම් කරන්නේ මොකද්ද? පති රූප දේශ වාසෝච ජීවත් වීමේ ප්‍රදේශය වෙනස් කරනෝනේ. ඉස්සලා ඊට පස්සේ අපි යන්නේ මොන වගේද? අර කෑකොස්සන් නැති නිවුණු මිනිස්සු ඉන්න පරිසරයකට. මේ නිතර අර තාප්පෙන් ඉඳලා බලන්නේ නැති නේද? එහා ගෙදර මරාගත්තත් මෙහා ගෙදර එකා දන්නේ නැති පරිසර හොයාගෙන අපි යනවා. ඇයි? අපේ රහස් වහගන්න. නේ? අපේ ජීවිතවල අර යට ගියාව නිදන් කරන්න අපි එතකොට මොකද වෙන්නේ? අන්න බුදුහාමුදුර දේශනා කරන පින්වතුනි තමන් ගොඩ නැගෙනකොට මුල අමතක කරනවා. මුල තමයි මේ කල්යාණ කියන මිත්‍රයා. ඒතර කල්යාණ මිත්‍රයා නැමැති තැන ජීවිතේ බොහෝ සෙයින් අසරණ භාවයටපත් සුරාවට සූදුවට ලොල් වෙනවා. බුදුහාමුදුර දේශනා කරන පින්වතුනි රාත්‍රී වීථි සංචාරය කරනවා. රාත්‍රී වීථි සංචාරය කරන්නේ පින්වතුනි නිසාචරය කියලා කියනවා. එතකොට රෑ යාමේ අන් අයට බාධා වෙන ආකාරي අර මේ අනේපිඬු සිටුතුමාගේ එක බෑණෙක් හිටියා.
මේ බෑන හැමදාම හැන්දෑවට අඩිය ගහලා නයිට් ක්ලබ් එකකට ගිහිල්ලා මොකද කරන්නේ කාන්තාවක් අල්ලගෙන විනෝද වෙලා ආවෙනවා. මේ විදිහට පින්වතුනි දවසක් රාජ පුරුෂයන්ට අහු වුණා. රාජ පුරුෂයන්ට අහු වුණාන් පස්සේ රජුරවන්ට දැනුවත් කළා. විස්තර අහලා බැලුවාම කවුද මේ? අනේ පිට සිටුතුමාගේ බෑනනේ. දඩුවම් කරන්නටත් බෑයි. සිටුතුමා කියන්නේ බුදුහාඳුරුවන්ගේ බොහොම හොඳ ශ්‍රාවකේ, දායකේ. ඒ නිසා මොකද කළේ? සිටුවරයාට කතා කරලා විස්තරය කිව්වා. පළවෙනි වතාව නිදහස් කළා. නේ? ඇමතිවරු සමහරක් වෙලාවට කරන්නේ ඒ වගේ. දෙවනි දවසෙත් අහු වුණා. දෙවනි දවසෙත් ඉතින් සේව් කරලා යවුවා. තුන්වෙනි දවසේ මොකද කළේ? තුන්වෙනි දවසේ ආවනම් පස්සේ සිටුවරයාට කතා කළා. සිටුවරයා බුදුහාමුදුරන්ට කිව්වා බුදුරජාණන් වහන්සේ ඉතින් කතාවක් කිව්වා විස්තරේ ජීවිතේ එකපාරක් සමාව දෙන්න කිව්වා. දෙවෙනි පාරත් සමාව දෙන්නකෝ තුන්වෙනි පාර අත්හරින්න කිව්වා නේ. තුන්වෙනි පාර අත්හරින්න කිව්වා. සිටුවරයා මොකද කළේ? රජුරවන්ට කිව්වා කැමති දඬුවමක් දෙන්න කිව්වා. රජුරුව අරගෙන ගිහලා හිරියේ දාලා පින්වතුනි මරණ දඬුවම නියම කළා. ඒ නිසා අර ජීවිතේ තමන්ට වර්ධිනකොට වගේම හරියනකොටත් හොඳ මිත්‍රයෙක් ළඟ ඉන්න එකේ වටිනාකම. ඒ වගේම තමයි පින්වතුනි තමන් උපයාගත් ධනය කලමනාකාරීත්වයෙන් ගෙවන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒකේන භෝගේ ගුංජෙය්‍ය දීහි කම්මං ප්‍රයෝජේ චතුච්ඡංච නිධාපේයං ආපදාසු භවිස්සති. අපි උපයන ධනියට වඩා වියදම් කරන ඉවරයි දවසට. ඒ නිසා සමහරක් වෙලාවට දැන් අපි පින්කම් කරන්න ගත්තාම මේ පින්කමේ තමන් අඩුවෙන්ම වියදම් කරේ මොකටද කියලා හුවොත් එහෙම මේ හාමුදුරුවෝ කියන බණ ටිකට නේ හරිද වැරදිද? තමන් අඩුවෙන්ම වියදම් කරන්නේ හාමුදුරුවෝ කියන බණ ටිකට විතරයි. දැන් අපි දාන ටික හදන්න කඩේකට ගිහිල්ලා එළවලු ගන්නවා. එළවලු ගන්නවද කවදාවත් බාලෙව්වා. බාලෙවලු ගන්නවද? බාලෙවලු ගන්නෑ. පළතුරු ටික ගත්තත් ගන්නේ හොඳම පළතුරු නැවුම් නේ අලුත් පළතුරු නැවුම් පළතුරු ගන්න. හැමදේම එහෙමයි. පන්සලට ගිහිල්ලා හරි කඩේට ගිහිල්ලා හරි අටපිරිකරේ ගණන් අහලා ගණන් කිව්වහම චුට්ටක් අඩු කරන්න වේද කියලා අහන්නේ නැද්ද කවුරුද? අහන්නද? අහනවනේ. මුදලාලි කියන්නේ කොයිතරම් ගාණක්ද? අඩුම තරමේ රුපියල් 100ක් හරි අඩු කරලා නෙවෙයිද අපි ඉල්ලන්නේ. එතකොට අපි අඩුම වටිනාකම දීලා තියෙන්නේ මොකේද? හාමුදුරුවෝ කියන බණට. අඩුම තරමේ බණ ටික අහලා ජීවිතේ හදා ගන්නවා. ඒකවත් කරන්නේ නේ. ඉතින් බලන්න අර කටින පින්කම් කාලට සබන් කෑල්ලක් කපුරුකේ එල්ලලා අපි ප්‍රාර්ථනා කරමු. කපුරුක කියලා කියන්නේ මොකද්ද? කපුරුක කියලා කියන්නේ දිව්‍යලෝකයේ තියෙන වෘක්ෂයක්. සිතූ පැතූ සම්පත් ලබා දෙන. අර ඒක රුක්ෂ දේවතාවක් පහළ වුණා. මේ රුක්ෂ දේවතාවගේ දකුණු හස්තය දික් කළාට පස්සේ පින්වතුනි සිතූ පැතූ සම්පත් ලැබෙනවා. මේ ඇඟිල්ලක් දිගෑරියාම එක ඇඟිල්ලකින් රත්තරන් අනිත් ඇඟිලි වලින් රිදී මේ විදිහට රන් රිදී මුතු මැණික් පින්වතුනි මේ ඇඟිලි පුරුක්කස්සින් වැහෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මිනිස්සයා බොහොම දුප්පත් සෙරිප්පු මහන මිනිස්සෙක්. මේ මිනිස්සයා ජීවත් වෙච්ච පරිදමේ පින්වතුනි ඉන්නවා අසහ්‍ය කියලා මහා සිටුවරයෙක්. මේ සිටුවරයා හැමදාම නැති බැරි මිනිස්සුන්ට දන් දෙනවා. තියෙන දේවල් දෙනවා. ඉතින් සමහර මිනිස්සු මේ අසහ්‍ය සිටුවරයා හොයාගෙන යනකොට අසහ්‍ය සිටුවරයාගේ ගෙදරට යන පාර පෙන්වන්නේ මේ මිනිස්සයා තමයි. දකුණු අත දිගෑරලා මේ අහවල් පාරේ අහවල් තැන තමයි සිටුවරයාගේ ගේ තියෙන්නේ කියලා පෙන්වනවා. Tamanට පින් කරන්න බැරි වුණත් අනුන් කරන පිනට අකුල් නොහෙලීමේ පිනින්. පින්වතුනි මේ මිනිස්සයා දේවතාවක් වෙලා උප්පත්ති වෙනවා. සාවගේ ජීවිතේ අපිටත් එහෙමයි කල්යාණ මිත්‍රත්වයේ කොයිතරම් වටිනවද කියලා කල්පනා කරලා බලන්න. සමහර ලකුණ්ඩක වද්දිය හාමුදුරු කොට වෙලා ඉපදුණේයි ලකුණ්ඩක වද්දිය හාමුදුරු කොට වෙලා ඉපදුණේ පින්වතුනි පින්කම් ගෙවල් උපදේශක තනතුරු දරව මිනිස්සේ
මිනිස්සු මහා ලොකුවට පින්කම් සංවිධානය කළා උච්චර වේදම් කරන්න එපා මෙච්චර ගානකට මේ වගේ පින්කම කරන්න පුළුවන් කියලා මහා පින්කම් පුංචි කරපු නිසා මොකද උනේ කොට වෙලා ඉපදුණා. ඒ නිසා ජීවිතේ අවබෝධයෙන් පින්කම් කරන්න ඕනේ. කරන පින්කම් වල ආනිසංස ලබන්න අවබෝධයෙන් ක්‍රියාත්මක වෙන්නත් ඕනේ. සද්ධර්මය කියන්නේ පින්වතුනි ආවට ගියාට ලැබෙන දෙයක් නෙමෙයි ප්‍රඥාවන්තයින් බෝ ධම්මා කියලා බුදුහාමුදුරෝ දේශනා කළේ. ප්‍රඥාවන්තයින්ට පමණයි මේ ධර්මය. බුද්ධියක් තියෙන්න ඕනේ වටහා ගන්න පුළුවන් අවබෝධයක් තියෙන්න ඕනේ. අහගෙන හිටිය ඔළුව යනවා කියලා වැඩක් නැහැ. නේ? සාවබෝධයෙන් යුක්තව ධර්ම ශ්‍රවණය කරපු කෙනාට සසරයි මෙලවයි දෙලොවම යහපත් කරන්න පුළුවන්. ශ්‍රද්ධා සම්පත්තිය, සීල සම්පත්තිය, ඡාග සම්පත්තිය, ප්‍රඥා සම්පත්තිය බුදුහාමුදුරෝ දේශනා කරන පරලෝක වශයෙන් සිල්වත් වෙන්න ඕනි. ඒ වගේම තමයි පින්වතුනි ත්‍යාගවන්ත වෙන්න ඕනි. පරිත්‍යාගශීලී. අත දිගහැරලා දෙන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ අත්තන්ගෙන් ඇහුවොත් එහෙම ලෝභකම තියෙනවද කියලා. විසුද්ධාමුදුරනේ අපේ ළඟ කොහෙන්ද ලෝභකමක් අත දිගහැරලා දෙන්නේ කියලා කියන්නේ අපි. දානයක් එහෙම දෙනකොට එහෙමනේ. ඒ දාන දීලි වල ඊට පහුවෙන්ද ගිහලා රුපියල් 5000ක් ණයට ඉල්ලලා බලන්න දෙයිද කියලා බලන්න. අර අත දිගහැරලා දන් දෙනවා කියු මිනිස්සයා. ලෝභකමක් නැහැ කියු මිනිස්සයා. ලෝභකමක් නැත්තම් වින්වතුනි බුදුහාමුදුරෝ දේශනා කරන නිවන් දැකලා තියෙනවා. ඇයි? ලෝභකම නැහැ කියන එකේ තෘෂ්ණාව දුරු කරලා කියන්නේ. ලෝභකමක් නැත්තම් ද්වේෂයක් ඇති වෙන්නේ නැහැ. ලෝභකමක් නැත්තම් මෝහයක් ඇති වෙන්නේ නැහැ. ඒසා ලෝභ, ද්වේෂ, මෝහ කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. තෘෂ්ණාව දුරු කරන්න කිව්වා. ඒසා තෘෂ්ණාව දුරු කරපු කෙනා නිවන් දැකපු කෙනෙක් බවටපත් වෙනවා. සමේ සංසාරේ අපේ අරමුණත් ඒක අපි මෛත්‍රී බුදුහාමුදුරන්ගේ ශාසනය නිවන් දකින්න ප්‍රාර්ථනා කරන්නේ හත් දෙයියනේ නේ. තව 2500ක් මේ සම්බුද්ධ ශාසනය ගමන් කරනවා. 2500ක් කියලා කියන්නේ අවුරුදු අපි ජීවත් වෙන්නේ කීයද? 60යි 70යි උපරිම 60 70 වැළුවොත් එහෙම අවුරුදු 500කට අපි කොයි කී තැනක උපදීද? නේ පූසෙක් වෙලා ඉපදුනොත් අවුරුදු 100ක් ජීවත් වෙනවද? නේ බල්ලෙක් වෙලා ඉපදුනොත් අවුරුදු 100ක් ජීවත් වෙනවද? උපරිම 10යි, උපරිම 15යි. නේ ඊට වඩා අඩු සත්‍යයක් වෙලා ඉපදුනොත් මාළුවෙක් වෙලා ඉපදුනොත් මේ පාන් කුකුලෙක් එහෙම වෙලා ඉපදුනොත් එහෙම වැරදිලා. මේ දවස් 4 ඉතින් කල්පනා කළා කොයිතරම් කාලයක් යන්න ඕනේ. ඒ නිසා පින්වතුනි අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ මොකද මේ භවය තුලදී මේ භවය කියලා කියන්නේ මේ ලැබිලා තියෙන ආත්මි මේ මනුස්ස ආත්මි කොයිතරම් කාලයක් යනොත් තෘෂ්ණාව ටික ටික හරි නැති කරගෙන නේ දවසින් දවස හරි දුරු කරගෙන තෘෂ්ණාව දුරු කරගත්ත නම් අඩුතරමේ සෝහං ඵලයට හරිපත් වෙලා මරණොත් එහෙම ප්‍රේතයෙක් වෙලා උපදින්නේ නැහැ තිරිසනෙක් වෙලා උපදින්නේ නැහැ නේ සෝවාන් වෙලා මරණයටපත් වෙච්ච මිනිස්සෙක් මේ ලෝකේ ගමන් කරන්නේ තව ආත්ම භාවයන් 7යි. එනේ හිත හදාගන්න පුළුවන් නේ අවුරුදු 7ක් යනවා වගේ කියලා හරි. ඒ නිසා පින්වත්නි බුදුහාමුදුරන්ගේ ධර්මයේ නිතර නිතර අපි ශ්‍රවණය කරන්න ඕන ධාරණය කරගන්න ඕන සුනාත ධාරේත චරාත ධම්මේ ධර්මානු ප්‍රතිපත්තිය තුල ක්‍රියාත්මක වෙන්න ඕන. එතකොට මෙලවත් පරලොවත් දෙලොවම යහපත්ව ගමන් කළා ප්‍රාර්ථනීය නිර්වාණ සාන්ති උදා කරගන්න පුළුවන්කම අපි හැමදෙනාටම ලැබෙනවා. එහෙනම් අපි හැමදෙනාගේ මරමුණ බලාපොරොත්තුව මෙලව යහපත්ව ගමන් කරමින් පරලෝක සුභසිද්ධිය සාධනය කරගනිමින් නිර්වාණ ඵල අවබෝධය උදා කරගන්නට මේ සිද්ධ කළා වූ සියලු කුසලානුසංස ධර්මයන් හේතු වාසනා වේවා කියලා අපි සාදු